හායි කොහොමද? ඔයාලවදත් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම මොකද කරන්න යන්නේ? අද මම ඔයාලට beauty vlog එකක් තමයි අරන් ආවේ. ඉතින් ඔයාලා thumbnail එකෙන් දැක්කා වගේ අද මම ඔයාලට කොණ්ඩේ ෂයින් වෙන්න කොණ්ඩේ කළු පාට කරලා ඝනකම් කරන dandruff නැති කරන homemade hair oil එකක් තමයි homemade hair oil එකක් හදන විදිහ තමයි ගෙනාවේ. ඉතින් මං පහල කමෙන්ට් එකෙන් දාන්නම් මං ගන්න ingredients ටික මං ගත්තු ප්‍රමාණත් එක්කම. ඔයාලා කලින් දැක්කා වගේ මම මේකට ඉස්සෙල්ලාම ලුණු ගෙඩියක් පොඩි ලුණු ගෙඩියක් තමයි ගන්නෙ. මොකද මම පොල් තෙල් 250කට තමයි මේ ingredients ටික ගත්තේ. ඉතින් මම තරමක ලුණු ගෙඩියක් හොඳට හොදලා තිතමාත්තු කරලා පොඩියට කපා ගත්තා. මම මේකට ගන්න ඔක්කොංගෙම හොඳට හොදලා තිතමාත්තු කරලා තෙත නැතිව තමයි ගන්න. මොකද මම මේක මාස 3-4කට විතර කල් තියා ගන්නනේ හදන්නේ. ඉතින් ඊට පස්සේ මම මේකට ආයෙත් ගන්නවා හොඳට මස්ස තියෙන කොමාරිකා පිත්තක් කෑලි කපලා. ඉතින් ඒ ටික වෙනම තියාගෙන මම කරපිංචායිති 10ක් විතර පිරිසිදු කරගත්තු කරපිංචායිති 10ක් විතර අරගෙන වංගෙඩියට දාලා හොඳට කොටා ගන්නවා. කපා ගන්නවට වැඩිය මේ වංගෙඩිය දාලා කොටන්න පුළුවන් දේවල් ටික කොටා ගත්තාම තමයි ඒකේ ඉස්ම ටික අපිට හොඳට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයාලා ස්කිප් නොකර එක දිගටම බලන්න. නැත්තම් මේකේ ඔයාලට වැදගත් දේවල් මග හැරෙයි. මම මේකේ වැදගත් ටිප්ස් ඔයාලට ගොඩක් කියනවා. ඉතින් මග අරගන්න නැතුව මේ වීඩියෝ එක දිගට බලන්න. ඉතින් ඒකටම මම ආයේ ලුණු ටික එකතු කරලා විනාඩි 5ක් විතර කොටා ගන්නවා. මොකද කරපිංචා ටිකට ලුණු ටික එකතු වුනහම මේ දෙක හොඳට කොටන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මම කොමාරිකා ටිකත් ඒකටම දාලා කොටා ගන්නවා. ඊළඟට මම මේ ටික බදින තාච්චියට සුදු පොල් තෙල් මිලිලීටර් 250ක් එකතු කර ගත්තා. ඒකට මම එඬරු තෙල් මිලිලීටර් 60ක් දා ගන්නවා. මේක අපිට අත්‍යවශ්‍යම දේ තමයි එඬරු තෙල්. ඉතින් එඬරු තෙල් ඝනකම් වැඩිනේ. ඒකෙන් හින්දා තමයි සුදු පොල් තෙල් මිලිලීටර් 250ක් එකතු කරගත්තේ. ඒකටම මම කලින් කොටාගත්තු කරපිංචා ලුණු කොමාරිකා ටික දා ගන්නවා. ආයෙත් මම මේකට කලදුරු මේස හැඳි 2යි උළුහාල් මේස හැඳි 2යි රෝස්මෙරි මේස හැඳි 2කුත් එකතු කරගන්නවා. ඉතින් රෝස්මෙරි නම් ගොඩක් ෆ්‍රෙෂ් ඒවා හොයාගන්න නැහැ. ඒක නිසා මම බෙහෙත් බඩු කඩෙන් වියලි රෝස්මෙරි තමයි මේකට අරගත්තේ. ඒ ටික එකතු කරලා මම මේක විනාඩි 20ක් විතර අඩු ගින්දරේ හිමින් බෙද ගන්නවා. ඔයාලට ඕනනම් රෝස්මෙරි උළුහාල් කලඳුරු ටික මේක විනාඩි 5කට විතර පස්සේ දාගන්නත් පුළුවන්. මොකද ඒවා චුට්ටක් ඉක්මනින් බැදෙන ඒවා නිසා. ඉතින් මම ඒ අතරතුර එහා ලිපේ උණු වතුර එකක් තියලා මම මේ තෙල් එක දාගන්න වීදුරු බෝතලේ ටිකක් තම්බ ගන්නවා. මොකද මම මේ තෙල් එක මාස 3-4කට විතරනේ හදාගන්නේ. ඉතින් කල් තියාගන්න පුළුවන් විදිහට මම බෝතලේ ඒ විදිහට තම්බ ගන්නවා. ඒ වගේම තමයි කියන්න ඕනේ දැන් මේ තෙල් එක මට හොඳ වුණාට තවත් සමහර එක්කෙනෙක්ට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක හදලා ගන්න හිතෙනවා නම් ඔයාලා පොඩ්ඩක් ඇලර්ජි ටෙස්ට් එහෙම කරලා බලලා ඉන්න. ඒ වගේම තමයි
පීනස් සෙම තියෙන කෙනෙක් නම් මේක ගොඩ වෙලා ගාලා ඉන්න එපා. පැයකට දෙකකට පස්සේ මේක ගාලා හොදලා අරින්න. මම නම් මේක උදේ ගාලා දවල් තමයි හොදලා අරින්නේ. ඉතින් විනාඩි 10කට විතර පස්සේ තෙල් එක බැදීගෙන එනකොට මේ වගේ බුබුලු ගතියක් එනවා. ඒක තෙල් එක බැදිලා ඉවර වෙනකොට විනාඩි 20කින් විතර ඒක ඇරිලා ඔයාලට හොඳ පිරිසිදු තෙල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කලඳුරු මන් මේකට එකතු කරේ හිස කේස් වල වර්ණය ආරක්ෂා කරලා කළු දිලිසෙන කොණ්ඩයක් ලබා දෙනවා. ඒ වගේම තමයි හිස කේස් වැටෙන එක පාලනය කරලා බේබි හෙයාස් වර්ධනය කරනවා. හිස් ඔලි පාලනයටත් කලඳුරු ගොඩක් හොඳයි. ආයෙත් කරපිංචා වලින් පුළුවන් හිස කේස් වැටීම පාලනය කරලා වේගයෙන් කෙස් වවන්න. වගේම හිස් කබලටත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි රෝස්මරි කියන්නේ ගොඩක් හිස කෙස් වගේම හිස් කපලේ රුධිර සංසරණය වැඩි කරන හොඳ පැලෑටියක්. වගේම හරිම ජනප්‍රියයි මේ දවස්වල. ඉතින් මේවා නම් බෙහෙත් බඩු කඩෙන් ඔයාලට ගන්න පුළුවන්. මං අද ගත්තේ වියලි රෝස්මෙරි. ඉතින් එඬරු තෙල් නම් තනිකර ගන්න බෑ. ඒක නිසා තමයි ඒකට පොල් තෙල් එකතු කරන්නේ. එඬරු තෙල් හරිම ඝනකම්. එඬරු තෙල් කොණ්ඩෙට කොච්චර හොඳද කියලා ඉතින් හැමෝම දන්නවනේ. ඉතින් ඔයාලට මේකට ඕන නම් පොකුරු වද, මුකුණු වැන්න, වැල්ගොටු කොළ වගේ ඒවත් කොටලා දාගන්න පුළුවන්. මට ඉතින් ඒවා හම්බුනේ නැහැ. ඒක නිසා ඉතින් මන් තියෙන ඒවා වලින් තමයි මේ තෙල් එක හැදුවේ. ඉතින් මමත් අවුරුදු 2කින් විතර කොණ්ඩෙට කිසිම සාත්තුවක් නොකර ඉඳලා දැන් පටන් ගත්තා කොණ්ඩේ ටිකක් හොඳට ඝනකමට වවා ගන්න. දිග වුණාට වැඩක් නැහැනේ කොණ්ඩේ ඝනකම් නැත්තම්. ඉතින් මේකට මාස 2-3කින් ඉක්මන් ප්‍රතිඵල ගන්න බෑනේ. ටිකක් ඉවසීමෙන් අපි එක දිගටම මේක කරන්න ඕනේ. ඉතින් දැන් මම මේක මාසෙකට කලින් හැදුවේ. මට ටයිම් මදි වුණා මේක දාන්න ඔයාලාට. ඉතින් මගේ නම් දැන් කොණ්ඩේ ටිකක් ෂයින් වෙලා කෙස් වැටෙන එක අඩු වෙලා තියෙනවා. මේකට ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් මාසයක් ගාලා මාසික ප්‍රතිඵල තියෙන නිසා තමයි මම මේ vlog එක ඔයාලට ගේන්නේ. ඒ වුණාට ඉතින් කොණ්ඩේ වවා ගන්න තෙල් ಜಾති විතරක් ගාලා මදි. අපි ඇඟට ඇතුළතිනුත් පෝෂණය ලබා දෙන්න ඕනේ. හොඳ කෑම වලින් විටමින් වලින් තමයි කොණ්ඩෙට ගොඩක්ම ප්‍රතිඵල ලැබෙන්නේ. කොණ්ඩේ වවා ගන්න තෙල් ගාලා ඉතින් ලොකු දෙයක් නම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා මේ තෙල් හදනකොට තෙල් හදන්න වෙනම භාජනයක් තියාගන්න. ගෙදර වෙන භාජනවල මේ තෙල් හදන්න එපා. එතකොටත් කොණ්ඩේ යන්න බලනවා. ඉතින් ඔයාලා වෙනම භාජනයක් මතක් කරලා අරන් තියාගන්න තෙල් හින්දන වැඩවලට. ඒ වගේම තමයි මේ තෙල් එක තෙල් හදාගත්තු භාජනයේම රැයක් තියලා තියන්න. එතකොටත් ඒ වල යුෂ ටික හොඳට මේ තෙල් එකට උරා ගන්නවා. මම නම් ඉතින් හදිස්සියට බෝතලයට දාලා වැහුව අරන් තියන්න. මොකද අපි පහුවෙනිදට ගෙදර නෑ. අපි පොඩි ගමනක් යන නිසා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට වැදගත් වන vlogs ටිකටම බලන්න මාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඔන්න ඔයාලට මං ඊළඟට මඩුපාලි vlog එකත් ඉක්මනටම අරගෙන එන්නම්. මට edit කරගන්න type නෑ ගෙදර වැඩත් එක්ක. ඒ වුණාට මම ඉක්මනින් ඒක දාන්නම්. ඉතින් ඔයාලා දන්න මීට වැඩි හොඳ hair oil හදන විදිහ තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඉතින් අදට vlog එක ඉවරයි. ගිහින් එන්නම්. bye.